ඔගේ ලීලාවේදී ඔබ මොකද වෙනදා කරන්නේ ඒ සුන්දර උයන් තලාව ආදරී මිහිරදී ඔයට මතකද මේක සිව්වසරකට කලින් ඔයත් මමත් එක්ක නමුල් දවසේ එදවස පටන් ඔය සිවනල්ල පරිද්දෙන් මට ආදරී මිහිර කියා දෙනවා මගේ මිහිරාවිය. ඇත්තමයි කවදාවත් මට අමතක නෑ මගේ මෙන්නේ ඔබතුමාගේ සෙවණට ආපු ඒ මුල්ම දවසේ එදා පටන් අද දක්වාම මම බොහොමත්ම සතුටින් මගේ මෙන්නේ ලීලා මගේ මෙන්නේ එදා අනුරාධපුර රාජධානියේදී ඔයත් මමත් මොන ගැහුණා. එමයි එදා මගේ පිය රජතුමාගේ ස්මෘතිය වෙලිලා මම අනුරාධපුර රාජධානියට ගමන් කළේ ඔයගේ මේ ලක්ෂණ ස්ටිකි කාර්යයදා. එදා පටන් අපි දෙන්න මේ විදිහට ලස්සන කුරුළු කූඩුවක ජීවත් වෙන්න පෙරුවා. එමයි ලීලා අපි අහිංසක ප්‍රාර්ථනාව පුතරන්නක් සුබුදු. එමයි මගේ මෙන්නේ ඒ අහිංසක ප්‍රාර්ථනාව අනාගතයේ කොතැනක හෝ දවසක කැඩෙවි කියලා මම විශ්වාස කළා. එමයි මගේ ඒ මෙන්නේ ආදරය අපි දෙන්න ජයගත්තා ලීලා. එමයි මද බොහොමත්ම සතුටින් ඔබතුමාගේ සෙවණට ඔබතුමාගේ පතිනිය වෙලා පැමිණි දාපටන් මම බොහොමත්ම සතුටින් මගේ මෙන්නේ ලීලා බලන්න ඒ සුන්දර උයන් තලාව දෙස මේක විද දුර්ලභ මත සුදුසු සුගන්ධවත් වනමල් ඒ සුගන්ධවත් වනමල් දිසාවන සීන් මත් මාරුද්‍ය හරියට අපේ ආදරයට සෙමිර සලනවා ඒක මොනක් ඒ කුරුමත් ලතාමත ලැබුම්ගත් විහිගු ගයන සුමීරු ගීගාය අපේ ආදරයට ආශිර්වාද කරනවා ශ්‍රීමත් ඒක තමයි මාද ඔබතුමාට පවසන්නට සිටේ බලන්න අර ඇතරක තුරුසවනට වෙලා නැත්නම් ඒ කුරුළු ජෝඩු නම් සුන්දරයිද මගේ මේ විදිහට ඔයාගේ පිටදැහිනි කාලේ ගෙවුවත් ඒ කාලේ ගෙවිනවවත් මට දැනෙන්නේ. නමුත් තවත් ඔයාට තුරු වෙලා මේ උයන් තලාවට වෙලා ඉන්න මට අවස්ථාවක් නැහැ මගේ ලීලාවී. ඒතයි මගේ මෙන්නේ ඔන්න දින ගණනාවකට කලින් කාශ්‍යපයන් යසුපතක් ගෙවා තිබුණා. ඉතින් අද උදෑසනින්ම කලාවේදී වැව්තාවල්ලේදී මොන ගැහිච්ච කියලා. ඒ නිසා මා මේ මොහොතේ කලාව වෙත ගමන් කරන්න ඕනේ. ලීලා ඔබේ පිය රජතුමා තාපසීන මහරජතුමා එමයි ඒ දින කලාවේ කටයුතු පවරා ඇත්තේ මට කාශ්‍යපයන්. මම දන්නවා ඒ නිසා අපේ කටයුතු පරීක්ෂාව සඳහා කාශ්‍යපයන්ට සහාය පිණිස කලාව වෙත මේ මොහොතේ ගමන් කරන්න ඕනේ. හොඳමයි මගේ මෙන්නේ ඔයාට පුංචි කාරණාවක් කියන්න තියෙනවා ලීලා. පුංචි කාරණාව කුමක්ද ඒ? ඔය දන්නවා මේ ලෝකෙ ඉන්නේ මට මගේ අම්මා විතරයි. හයිමයි මගේ රත්තරන් අම්මට මම මගේ පණටත් වැඩි ආදරේ. මා දන්නවා ලීලා හා මා වෙනුවෙන් අපරිමිත කැපකිරීමක් කළ මගේ අහිංසක අම්මා මේ විදිහට රෝගාතුර වෙලා. ලීලාකට සීමා වෙලා. මා දන්නවා ඉතින් ආයෙත් මගේ අහිංසක මෑණියන්ව රැකගැනීමට ඔය සහාය වෙයි කියලා මම විශ්වාස කරනවා ලීලා. මගේ මෙන්නේ ඔබතුමා කිසිදු සැකයක් නොසිතන්ට ඔබගේ මෑණියන් මගේද මෑණියන් මගේ නන්දනියන් වහන්සේ මා මගේ පණසේ සුරකින්න ඔබ එනතුරු ලීලා හා ඔයාගේ හදවත සුවපත් කළා කියන්නේ මට විශ්වාසයි. ඔයාගේම මෑණියන් විදිහට මා අනිතුරු මගේ අහිංසක මෑණියන්ව රැක බලා ගන්න. එහෙමයි මගේ මෙන්නේ අනිත් එක ඔබ දෙන්නා මේ විදිහට එක්තැන් වුණා. නෑ තුමින් ඇය ඔබේ ඇවැස්ස නැද්ද? එහෙමයි ඒ නිසා මට විශ්වාසයි. එහෙමනම් ලීලා තවත් ප්‍රමාද නොවී අපේ සමාජිකාවට